මේ දෙන්න සොරු දෙන්නේ මේ දෙන්න හොඳ මිත්‍රයෝ. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට පින්වත්නි ඔය බොහෝ දෙනෙක් එනවනේ ධර්ම ශ්‍රවණය කරන්න. දැන් ඒ අතරේ තමයි මේ කට්ටිය මුදල් පසුම්බියේම සොරකම් කරන්නේ. එතකොට ඒ අතරේ මේ එක හොරේ එක දවසක් හිතනවා දැන් හැමදාම මේ අපි සොරකම් කරන්න එනවා. දැන් මේ දෙන්නගෙන් එක හොරෙක් තමයි මේ හිතන්නේ. මේ කොයිතරම් මුදල් තියෙන කොයිතරම් ධන ධාන්‍ය තියෙන වටින කියන වස්ත්‍ර අඳින කට්ටියද මෙතෙන්ට මේ ධර්ම ශ්‍රවණය කරන්න එන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම ධර්ම ශ්‍රවණය කරන්න තරම් මොකක් හරි දෙයක් මෙතන තියෙනවා කියලා හිතලා මේ සොරා කරන්නේ හොඳ අවධානයෙන් එදා ධර්ම දේශනාවට කන් දීගෙන ඉන්නවා. මේ සොරා දන්නේ නැහැ මෙයා ධර්ම දේශනාවට කන් දීගෙන ඉඳලා අන්තිමට සෝවාන් ඵලයටපත් වෙනවා. හැබැයි අනිත් සොරා ඉන්නවනේ පින්වත්නි. ඒ සොරා ඉක්මනට කාගේ හරි මුදල් පසුම්බියක් අරගෙන එයා ඒක හොරකම් කරලා ඒකෙන් සතුටු වෙලා මෙයා ඉක්මනට ගෙදර යනවා. දැන් අර සොරා ගෙදර ගියාට පස්සේ දැන් මේ සොරා කොට මෙයා සෝවාන් වෙලා දැන් එයා යහපත් පුද්ගලයෙක්. එයා සෝවාන් බවට පත් වෙච්ච නිසා මොකද පින්වත්නි සෝවාන් වෙන අයට පන්සිල් එහෙම බිඳීමක් සිද්ධ වෙන්නේ නැහැ නේද? පන්සිල් බිඳීමක් සිද්ධ වෙන්නේ නැහැ. යහපත් කෙනා ගෙදර ගියාට පස්සේ ගෙදර පිරිඳ බණින්න ගත්තා. බලන්න ඔබ මොකද්ද කරේ? මේ මොන යහපත් දෙයක්ද කරා කියන්නේ? ඇයි අපිට මේ දැන් කන්න බොන්නත් නැහැ, ගෙදර බඩු මුට්ටුත් නැහැ කියලා මෙයා බණින්න පටන් ගත්තා. හැබැයි එහා ගෙදරින් ඇහෙනවා මේ සෝවාන් වෙච්ච කෙනාට එහා ගෙදර විදිහට හොඳ කියනවා. එයාගේ ස්වාමි පුරුෂයාට. ඒ කියන්නේ ඒ ස්වාමි පුරුෂයාට කියනවා කොයි ඔබ කියන්නේ සොරකම් කිරීම පින්වත්නි ඒක වර්ණනා කළා ඔබ මේ දිගේන දෙයින් අර වටින කියන දෙයක් කරනවා වගේ. දැන් එයා සල්ලි ගේන නිසා මෙයා හරි සතුටින් ජීවත් වෙනවා. ඒ නිසා එයා හොඳ කියනවා. දැන් මේ යහපත් සොරා කල්පනා කරනවා මම මේ ධර්ම ශ්‍රවණය කළා සෝවාන් ඵලයටපත් වෙලා ගෙදර ආවට මේ මට මෙයා බණිනවා. හැබැයි එහා ගෙදර බිරිඳ එයාගේ සම්පුරුෂයන් හොඳ කියනවා. හැබැයි මම කරේ යහපත් ක්‍රියාවක්. එයා කරේ අයහපත් ක්‍රියාවක්. හැබැයි එයා අයහපත් ක්‍රියාවක් කරේ එක ගැන මෙයා කල්පනා කරලා බලනවා ඇයිද එහෙම අයහපත් ක්‍රියාවට හොඳ කියන්නේ කියලා. මේක බුදුරජාණන් වහන්සේට දැනුම් දෙන්න ඕන කියලා හිතලා මේ සොරා බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න ගිහිල්ලා මේ පිළිබඳව දැනුවත් කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පින්වත්නි ඒ වෙලාවේ තමයි යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං පණ්ඩිතෝ වාපි තේනසෝ බාලෝච පණ්ඩිතමානි සවේ බාලෝති උච්චති කියලා මේ ගාථා රත්නේ දේශනා කරන්නේ. ඒ කියන්නේ මේ බාලයා දන්නවනම් තමන් බාලයෙක් කියලා එපමණකින් ඔහු පණ්ඩිතෙක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ සොරාට කල්පනාවට ආවේ තමයි යහපත් ක්‍රියාවක් කළා මට මේ බිරිඳ යහපතක් කියන්නේ නැහැ කියලා. හැබැයි පින්වත්නි අපි යහපත් ක්‍රියාවක් අයහපත් ක්‍රියාවක් කරනවද කියන එක අනිත් අයගේ ප්‍රශංසා අපහාස නින්දා මත අපිට තීරණය කරන්නට පුළුවන්ද? පුළුවන්ද පින්වත්නි? බෑ නේද? දැන් හිතන්නකෝ අසත්පුරුෂයෙක් අපිට වර්ණනා කරනවා කියලා සොරකම. එතකොට අපි සොරකම වර්ණනා කරනවා සොරකම හොඳ දෙයක් සොරකම නිසා ප්‍රශංසා ලබන්න පුළුවන් කියලා අපි සොරකම් කරොත් මොකද වෙන්නේ? අපි එහෙම තීරණය කරොත් අපි හිතුවොත් අනේ කොච්චර දෙයක්ද සොරකම් කරාම මිනිස්සු ප්‍රශංසා කරනවා. සොරකම් කරාම ධනය හම්බෙනවා. සොරකම් කරාම හොඳට අපිට ජීවත් වෙන්න පුළුවන්. සැප පහසු ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා හිතුවොත් පින්වත්නි අපි හිතුවොත් අපේ ප්‍රශංසාවට ලෝභකමින් අපි එහෙම හිතුවොත් අපිට යහපතක් වෙනවද? නෑ නේද? අපි දන්නේ නෑනේ මොන තරාතිර මේ කෙනෙක් අපිට ප්‍රශංසා කරනවද කියලා. එයා කොයිතරම් පහත් පුද්ගලෙක්ද කියලා අපි දන්නේ නෑ. උසස් පුද්ගලෙක්ද කියලා අපි දන්නේ. හැබැයි කල්යාණ මිත්‍රයෙක් අපිට ප්‍රශංසාවක් කරොත් අන්න ඒක ගැන සැලකිය යුතුයි. මොකද කල්යාණ මිත්‍රයෙක් ප්‍රශංසා කරනවා නම් අපි දන්නවා ඒ කියන්නේ කල්යාණ මිත්‍රය ප්‍රශංසාවක් කරනවා නම් කරන්නේ හේතුවක් ඇතුව. ඒ නිසා මේක යහපත් ක්‍රියාවක් මම මේ ක්‍රියාව දිගටම කරන්න ඕන කියලා අපිට තීරණය කරන්න පුළුවන්. අපි යහපතක් කරපු වෙලාවට කල්යාණ මිත්‍රයෙක් අපිට කිව්වොත් මේක හොඳ ක්‍රියාවක් දිගටම කරන්න කියලා හරි අපිට පුළුවන් ඒ ක්‍රියාව දිගටම කරන්න නේද? හැබැයි අයහපත් පුද්ගලයෙක් අපිට ප්‍රශංසා කරොත්
ඒක පින්වත්නි නොසලකා හරිය යුතුයි. මොකද අපි දන්නේ මෙයා අපිට මොන අරමුණකින් හොඳ කියනවද? එයාගේ දැනුම කොයිතරම්ද? එයා කොයිතරම් හොඳ පුද්ගලයෙක්ද බාල පුද්ගලයෙක්ද කියලා අපි දන්නේ නැහැ නේද පින්වත්නි. ඒ නිසා කිසිම කෙනෙක් ප්‍රශංසා කර මට්ටමින් ප්‍රශංසා කර තරමින් උද්දාමයටපත් වෙන්න හොඳ නෑ නේද? අපි දන්නේ නෑනේ මේක හොඳ දෙයක්ද යහපත් දෙයක්ද කියලා. ඒ කියන්නේ පින්වත්නි නින්දා කරන එක සාමාන්‍යයෙන් මේ ලෝකේ ස්වභාවයක් නේද? දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ ඒ කියන්නේ මේ ලෝකයේ සර්ව ප්‍රකාරයෙන්ම නින්දා ලබන්නේ නැති කෙනෙක් නෑ කියලා නේද? ඒ කියන්නේ කවදාවත් පින්වත්නි හොඳම විතරක් මේ ජීවිත කාලේ පුරාපු කෙනෙක් ඉන්නවද? කිසිම නින්දාවක් නැතුව නෑනේ. ඒ කියන්නේ දැන් ඔය අතුල කියලා උපාසකෙක් ඉන්නේ. ඒ අතුල උපාසක 500ක් උපාසක පිරිසක් සමග රේවත කියන ස්වාමීන් වහන්සේ ළඟට ධර්ම ශ්‍රවණය කරන්න යනවා. රේවත කියන ස්වාමීන් වහන්සේ නමක් ළඟට. හැබැයි මේ ස්වාමීන් වහන්සේ හරිම හුදකලාවට කැමති බණ භාවනා යෝගී වික්ෂුන් වහන්සේ නම. උන්වහන්සේ ඒ පිරිස ආවට ගණන් ගන්නේ නැහැ. පිරිස එනවා දැක්කට උන්වහන්සේ හුදකලාව මොනවා හරි කමටහනක් හරි මානසිකාරී කරමින් උන්වහන්සේ වැඩ සිටියා. හැබැයි මේ අතුල කියන උපාසකතුමාට කේන්ති ගියා. කේන්ති ගිහිල්ලා යනවා සරියුත් මහ රහතන් වහන්සේ ළඟට. සරියුත් මහ රහතන් වහන්සේ ළඟට ගිහින් කියනවා බලන්න ස්වාමින් වහන්සේ අර රේවත ස්වාමීන් වහන්සේ අපිව සත පහකට ගණන් ගත්තේ නැහැ. අපි ආිනවා දැක්කා හැබැයි අපිව ගණන් ගත්තේ නැහැ. අපි බණ අහන්න ආසාවේ ආවේ ඒ නිසා අපිට තරහ ගිහින් අපි මෙහෙට ආවා කියලා. ඊට පස්සේ සරියුත් මහ රහතන් වහන්සේ කල්පනා කරනවා පවුනීති මේ මිනිස්සු බණ අහන්නනේ ඇවිල්ලා තියෙන්නේ කියලා. හොඳ ඒ කියන්නේ ගැඹුරු අභිධර්ම දේශනාවක් කරනවා ටිකක් දිග. මොකද මෙයාලා ධර්ම ශ්‍රවණය කරන්නනේ ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ධර්ම ශ්‍රවණය කරන්න ආපු නිසා හොඳ අභිධර්ම දේශනාවක් කරනවා. හැබැයි මේ පිරිස මොකද ඊට පස්සේ හිතන්නේ? මෙයාලා ආයිත් කිපෙනවා. බලන්න අපි මේ ධර්ම ශ්‍රවණය කරන්න ආව ටිකක් සරල විදියට අපිට තේරෙනවද ඔය අභිධර්මය මේ දිග ධර්ම දේශනාවක් කරානේ මේ සරියුත් මහ රහතන් වහන්සේ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේට ගිහින් කියනවා. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ පින්වත්නි අනේ යාලට ගැඹුරු ධර්මදේශනා තේරෙන්නේ නැහැ කියලා හිතලා මොකද කරන්නේ? සරල කෙටි ධර්මදේශනාවක් කරනවා. හැබැයි සරල කෙටි ධර්මදේශනාව කරාට පස්සේ මෙයාලා සෑහීමකටපත් වෙනවද? නැහැ. මෙයාලා ආයි කෝපයටපත් වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කියනවා බලන්න අපි මේ හොඳ ධර්මදේශනාවක් අහන්න ආවේ රේවත හාමුදුරුවෝ අපිව ගණන් ගත්තේ නෑ. ඊට පස්සේ සරියුත් මහ රහතන් වහන්සේ ළඟට ගියාම දිග අභිධර්ම දේශනාවක් කරා අපිට ඒක තේරුනේ නෑ. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ගියාම මේ පොඩි ළමයින්ට වගේ පොඩි දේශනාවක් කරලා ඉවර කරා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ගාථා රත්නයක් දේශනා කළ සඳහන් කරනවා අතුල උපාසකතුමාට මේ ලෝකයේ අතීතයේ අනාගතයේ වර්තමානයේ මේ නිന്ദා අපහාස විඳින්නේ නැති කෙනෙක් නැහැ කියලා. අපි නිහඬව සිටියත් නිന്ദා කරනවා. අපි වැඩිපුර කතා කරත් නිന്ദා කරනවා. ඒ වගේම සුළුවෙන් කතා කරත් නිന്ദා කරනවා. නේද පින්වත්නි? දැන් අපි පොඩ්ඩක් නිහඬව හිටියොත් කියනවා අනේ යා නිහඬව ඉන්නේ අනේ වැඩක් නැහැ. සද්ද නැතුවමනේ ඉන්නේ කියලා. ඊට පස්සේ දිගට කතා කරන්න ගත්තොත් කියනවා අනේ කිසිම චාරයක් නැහැ දිගටම කතා කරනවා එහෙම කියලා. අනේමයි. ඒ වගේම නැත්නම් කියනවා මේ ටිකක් කතා කරොත් අනේ ඉතින් මම මේ කතා කරන්න බැලුවට මෙයා මේ පොඩ්ඩක් කතා කරලා කටවහගෙන ඉන්නවා ඉබ්බ දාලා වගේ එහෙම කියනවා. හැබැයි දැන් පින්වත්නි මේ මොන විදියට හිටියත් මේ ලෝකයේ ප්‍රශංසා විතරක් ලැබෙනවද? නෑ. කොයි විදියට හිටියත් මොකක් හරි අපහාසයක් නින්දාවක් කරනවාමයි නේද? ඒ නිසා අපි මොකද හිතන්න ඕන? අපි පින්වත්නි කල්පනා කරන්නට ඕන ලෝකයා ප්‍රශංසා කරන විදියට අපි ජීවත් වෙන්න ගියොත් අපි සමහර විට අපේ ජීවිතේ විනාශ කරගන්නවත් පුළුවන්. සත්පුරුෂයෙක් යමක් කිව්වොත් තමයි අපි ඒක සලකලා බලන්න ඕන.
නැත්නම් අසත්පුරුෂයෙක් මොනව කිව්වද දැන් අසත්පුරුෂයෙක් කියපු දෙයක් නිසා තමයි මේ අජාසත්ත කුමාරයා තමන්ගේ තාත්තා මරණ තත්වයටපත් උනේ. දැන් බලන්න පින්වත්නි කොයිතරම් ඒ කියන්නේ රජ කෙනෙක් වුණා. මේ අසත්පුරුෂ සේවනයේ නිසා සමහරට පරම්පරා ගානක් වුණා පින්වත්නි විනාශය කැඳවන්නට පුළුවන්. දැන් අජාසත්ත රජතුමා තමන්ගේ තාත්තව ඝාතනය කළානේ. ඒ වගේම අජාසත්ත රජතුමාගේ පුතා අජාසත්ත රජතුමාව ඝාතනය කරනවා. මේ විදියට මේක පීතෘ ඝාතක පවුලක් විදියට ප්‍රසිද්ධ වෙනවා. මේ රජ පවුල පීතෘ ඝාතක පවුලක් වෙනවා. ඒ කියන්නේ හැම පුතාම තමන්ගේ තාත්තව මරනවා. අන්තිමට මේ ගමේ මිනිස්සු කල්පනා කරා මේක හරියන්නේ මේ මහා විනාශකාර පවුලක් මෙයාලගෙන් දැන් හිතන්න පින්වත් එහෙම පවුලක් ඉලියොත් තමන්ගේ දරුවන්ට වුණත් හොඳද නැද්ද? හොඳ නෑනේ. ඒ නිසා මේ ගමේ අද්දවිය ඔක්කොම ටික එකතු වෙලා මොකද කරන්නේ? ගමේ කට්ටිය මේ පීතෘ ඝාතක පවුල සමූල ඝාතනය කරනවා. එතකොට බලන්න පින්වත්නි මේ එක අසත්පුරුෂ සේවනයක් නිසා මුළු පරම්පරාවක් වුණත් විනාශයටපත් වෙන්න පුළුවන්. ඒ නිසා සත්පුරුෂයෙක්ගේ එක වචනය වුණත් උතුම්. ඒ නිසා පින්වත්නි අපි එක බණපදයක් වුණත් ශ්‍රද්ධාවෙන් යුතුව ඊතා වමනාවෙන් අවවාදයක් අනුශාසනාවක් ලබා ගන්න අරමුණේ ශ්‍රවණය කරන්නට ඕනේ.